ෆිල්ම් හෝල් එකට ආවා වගේ ඉතින් මම බලන් හිටියා. මම හිතුවේ නාට්‍යයක් කියලා. නාට්‍යයක් කියලා. සතපහකට මම විශ්වාස කරේ නැහැ. ඇත්ත කතාව. What really happens at the Miracle Dome? Does God truly perform miracles here? Or is it all staged? මගේ මේ උකුල්ලට ආබාධය තියෙන දැනට අවුරුදු 13ක් 14ක් වගේ තිස්සේ උකුල්ලට බද්ධ කරලා තිබ්බේ. කොහොම හරි දැන් මාස 6-7කට උඩදී ඇවිද ගන්න බැරි අමාරුවක් ආවා. ඒ කියන්නේ රිදෙනවා. ඇවිදිනකොට රිදෙනවා නිකන් කටු අයින්නවා වගේ ගොඩක් අමාරුයි. මම ආයෙත් පාරක් මම ක්ලිනික් එකට ගියාම කිව්වේ ආයෙත් මට සර්ජරි එකට යන්න ඕන කියලා කිව්වා. පස්සේ ඒකට ඒගොල්ලෝ ගා බඩු නැහැ මට පිටින් අරන් දෙන්න වෙයි කියලා කිව්වා. පස්සේ මම ඒක එච්චර ලොකුවට හිතුවේ නැහැ. බෙහෙත් බිබී තමයි මම හිටියේ. Healings are happening everywhere. People are coming out of their crutches. They're coming out of their wheelchair. The name of the Lord Jesus is magnified. He had an operation because of degeneration of the hip bone, my prophet. But 7 months ago, he couldn't walk because of severe pain in both his hips, especially on the left side. And he was depending on this, my prophet. One touch, and now he tells there is no pain whatsoever. Wow. But that's not the beauty of it, my prophet. More to it. He has been trying to come, but he has not come. An Islamic boss who is also here, he has told him, Enda, Metantavilla Balanna. And he came and see, wow. Look what Jesus has done. Amazing. Hallelujah. So, what did you say his boss was? An Islamic boss has advised him to come here, who's also here apparently, according to Solomon. කතා කරන්න. මෙතෙන්ට ඇවිල්ලා ඉඳගෙන ඇත්තට මම බොස් කේපින් දාවා. ඉතින් මට මේක හරි අලුත් වැඩක් නේ. මට මේ වෙයි කියලා මම විශ්වාස කරේ නෑ. හැබැයි ඒක සිද්ධ වුණා. Hallelujah. Amen. දැන් අර දේශනාවේදී කියපු අර ප්‍රඥාව දැන ගැනීම අද ඇඟට ආවා. Amen. මම අවුරුදු 10ක් ඕල්ටර් සර්ව් කෙනෙක්. මම අවුරුදු 10ක් ඕල්ටර් සර්ව් කරපු කෙනෙක්. ඕල්ටර් බොයි. ඕල්ටර් බොයි. එතකොට මම ගීතිකා කණ්ඩායමේ ගීතිකා කිව්වා. හැබැයි මම ඒ කාවවත් ඒ කියන්නේ අව탁සිරු කරන්නේ නැහැ. යම්කිසි කෙනෙක්ට යම්කිසි දෙයක් දැනෙන්න යම්කිසි අවස්ථාවල් එන්න ඕනේ. අද තමයි මට අවුරුදු 47ක් ගියා අවස්ථාව එන්නේ. වා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. මගේ බොස් නවීත් එයා මම දැන් එයාත් එක්ක ජොබ් එක කරන්නේ නැහැ. මම දැන් එයාගෙන් අයින් වෙලා අවුරුදු 6ක් විතර වෙනවා. දැනට දවස් 3කට උඩදී ඇත්තටම මගේ මේ පේන් එකට බෙහෙත් ගන්න මට සල්ලි තිබුණේ නැහැ. එයාට කෝල් කරලා මට පුළුවන් නම් මාසෙකට බෙහෙත් ගන්න මට මේම දෙයක් කරන්න කියලා. ඊට පස්සේ ඊට පහුවෙන්ද එයා කෝල් කරලා කිව්වා ඔයා එන්න ඔයාගේ රිපෝට්ස් ටිකත් අරගෙන එන්න. මම ඇත්තටම එතකොටත් හිතුවේ එක්කෝ ડોක්ටර් කෙනෙක් ගාවට එම කියලා. පස්සේ ඊයේ රෑ මැඩම් එයාගේ වයිෆ් කතා කරලා කිව්වා මෙහෙමයි පාස්ටර් ජෙරම් ගාවට යන්නේ එන්න. එතනදී මම ආයෙත් කකුල පස්සට තිබ්බා මගේ. ඒ කියන්නේ එන්නේ නැහැ කියන එකට. පස්සේ මම පහනපත්තු කළා මම කොහොමද ජේසුට ආදරේ. එයාට යාඥා කළා කිව්වා ඔබ වහන්සේ කැමතිසේක් නම් හෙට මට යන්න අවස්ථාව ලබා දෙන්න. හරි. මට බස් එකේ එන්නවත් සල්ලි තිබුණේ නැහැ. හැබැයි සර් මට රුපියල් 2000ක් මගේ account එකට දැම්මා. ඒ ඇවිල්ලා තමයි මෙතනට ආවේ. දැන් මට හිතා ගන්න බෑ මේ මොකක්ද වෙන්නේ කියලා. Hallelujah. Amen. So what did I come to you and do? මොකද්ද මම ළඟට ඇවිල්ලා කරුවේ? මොකද්ද කළේ ප්‍රොෆෙට් ළඟට ඇවිල්ලා? නෑ මගෙන් ඉඳගත්තා. ඔඩොක්කේ වාඩි වුණා. මම ඉඳගත්තා. මට ඒලා එකපාරටම අර කැක්කුම ආවා. පස්සේ දන්නේ ගියා. Amen. ඉතින් මම ගොඩක් පල්ලියටම සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. යාඥාවක් කරන්නේ, ප්‍රේ කරන්නේ කොහොමද කියලා අර අතුලාන්තයෙන් කොහොමද කරන්න කියන එක මට ඒක එච්චර ලොකු තේරුමක් තිබුණේ නැහැ. මොකද අපිට ප්‍රයාස තියෙනවා. නම මාරේ තියෙනවා, ස්වර්ගයේ වැඩ තියෙනවා. ඒ වගේ ප්‍රයාසනේ අපි කියන්නේ එක්ක පොතක් බලාගෙන කියන එක්ක දෙයක් කියන එකක් අහනවා. ඒකම තමයි කන්ටිනියස්ලි අපි ජීවිතේ අරගෙන යන්නේ. නමුත් එතනින් එහාටත් දෙයක් තියෙනවා. ගැඹුරින් ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා දෙවියන් වහන්සේ කවුද, ජේසු කවුද, අපේ ප්‍රඥාව මොකද්ද, දැනගන්න මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක මම අද ඉගෙන ගත්තා. මෙතනට ඇතුල් වෙනකොටත් මට දොර ඇරලා මාව ඇතුළට ගන්නකොට
වුණත් මම එයා ප්‍රතික්ෂේපයට ලක් කරගෙන තමයි ඇතුළට ආවේ. ඒක තමයි ඇත්ත. නමුත් දැන් මට මෙතනට නෑවිත් ඉන්න බැරි වෙයි වගේ තව කට්ටියට කියන්නේ විශ්වාස කරන්න. මම මේක විශ්වාස නොකරපු කෙනෙක්. ඒ නිසා මම කියන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දෙයක් හරියයි. හැබැයි විශ්වාසයෙන් එන්න මම වගේ අවිශ්වාසයෙන් එන්න එපා. ඔයගොල්ලෝ විශ්වාසයෙන් එන්න. Miracle Dome is a place where anyone feels welcomed. Just as this gentleman encountered God, you too can have your own encounter. Don't doubt, just come and see. Prophet Jerome, more than just words. එන්න ඉතින් ඇවිත් බලන්න